මෑතකාලීන ගුවන්යාන ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට තවමත් විසඳාගත නොහැකි වූ දෙවන්තම අභිරහසක් ලෙස මැලේසියා එයාර්ලයින්ස් 370 MH370 යානයේ අතුරුදහන් වීම හැඳින්විය හැකිය. පියාසර කරමින් තිබියදී අහස් ගැබේදීම මායාකාරී ලෙස අතුරුදහන් වූ මෙම යානය ගැන කතාබහ පසුගිය මාර්තු 8 වෙනිදාට එළඹුණු නවවන සංවත්සරයේදී නැවතත් අලුත් වුණා. 2014 වසරේ මාර්තු මාස 8 වන දින අලුයම 12:41ට මැලේසියාවේ කුවාලා ලම්පුර් අගනවර සිට බීජින් බලා පියාසර කිරීමට MH370 ගුවන් යානය ගුවන්ගත වුණා. මේ සඳහා පුද්ගලයන් 239 දෙනෙක් ගොඩ වී සිටියා. මින් මිනිත්තු 4කට පසු යානය වියට්නාම් ගුවන් සීමාවට ඇතුළු වනවා. අවාසනාවන්ත පුවත අසන්නට ලැබෙන්නේ ඉන් පසුවයි. ගුවන් යානා රේඩාර් තිරයෙන් බෝයිං 777-2H6ER නැමැති එම යානා මාදිලිය සදහටම අතුරුදහන් වනවා. වියට්නාම් ගුවන් සීමාවට ඇතුළු වූ පසු මෙම යානය හා සම්බන්ධ වීමට මැලේසියා ගුවන් ගමන් මෙහෙයුම් මැදිරිය විසින් වියට්නාම් ගුවන් ගමන් මෙහෙයුම් මැදිරියට අවස්ථාව සලසා දීම ගුවන් ගමන් සේවාවේ දක්නට ලැබෙන සාමාන්‍ය දෙයක්. ශුභ රාත්‍රියක්. මේ MH377 ගුවන් යානය යයි MH370 යානයේ සිටි ප්‍රධාන නියමු සහරි අහමඩ් ෂා මෙහෙයුම් මැදිරිය හා එක්වෙමින් පවසා සිටියා. මෙම පණිවිඩ හුවමාරුව සිදුවන විට වේලාව අලුයම එක පමණ වන්නට ඇතැයි සැකපල කරනවා. MH370 උඩුගුවනේ අතුරුදහන් වීම ඇරඹෙන්නේ මින් අනතුරුවයි. යානයේ අතුරුදහන් වීම ලොවක් කම්පාවට පත් කළ අතර දහස් සංඛ්‍යාත ජනයාගේ සිත් සතන් අනුකම්පාවෙන් සලිත කිරීමට සමත් වුණා. යානයේ සිට අතුරුදහන් වූ අයගේ හිතවතුන් සහ පවුලේ සමාජිකයන් එක්ව මෙම අභිරහසේ සුලමුල සෙවීමට පටන් ගත්තේද ඉන් අනතුරුවයි. අවසන් නිගමනයක් ලබා දීමට තරම් හැකියාවක් නොතිබූ විවිධ සෙවීම් ප්‍රයත්න සහ විමර්ශන රාශියක් ක්‍රියාත්මක වුණා. වියට්නාම ගුවන් සීමාවට ඇතුළු වූ එම යානය තියුණු ආකාරයේ වමට හැරීමක් සිදු කළ අන්දමන් පසුව අන්දමන් මුහුදද සිට පියාසර කළ ආකාරයත් ඒ වන විට සොයාගෙන තිබුණා. MH370 නියමුවාගේ පියාසරි මාර්ගය වෙනස් කිරීම පරිස්සම් සහගතව සැලසුම් කළ දෙයක් බව ඒ පිළිබඳ පර්යේෂණ පවත්වන ගුවන් ගමන් පිළිබඳ ඉංජිනේරු රිචඩ් ගොඩ්ෆ්‍රේ පවසනවා. ඔහු පවසන ආකාරයට නියමුවා බොහෝ හැරීම් සහ වේගවත් වෙනස්කම් සිදු කර ඇති අතර වෙනෙන විදියට ඔහු යන්නේ කොතැනටද යන්න ගැන පැහැදිලි අදහසක් ලබා දීමෙන් වැළකී සිටි ඇතැයි තොරතුරු හෙළිව තිබෙනවා. ඛේදවාචිකය භාරව සිටි විමර්ශන නිලධාරීන් සැකපල කරන්නේ යානය සිය ගමනාන්තයෙන් බැහැරව ආපසු හරවා යමින් සිටියේදී ගුවන් නියමුවන්ගෙන් එක් අයෙකු ගුවන් ගමන් පාලක මැදිරිය හා සංනිවේදනය කිරීමට යානයේ තිබූ ට්‍රාන්ස්පෝන්ඩරය ක්‍රියා විරහිත කරන්නට ඇති බවයි. ඉන්මාර්සෙට් නෙමැති බ්‍රිතාන්‍ය චන්ද්‍රිකා සංදේශ සමාගමට අනුව යානයේ මුළුමනින්ම අතුරුදහන් වීමට පැය 6කට පමණ පෙර ඉන්දියන් සාගරයේ ස්ථානගතව තිබූ චන්ද්‍රිකාවක් සමග පණිවිඩ හුවමාරු කරගෙනමින් තිබුණා. 2018 වසරේදී මැලේසියාව මහා සයුරේ අතුරුදහන් වූ සුන්බුන් සොයින සමාගමක් වන ඕෂන් ඉන්ෆිනිටි හා එක්ව MH370 ගුවන් යානය සොයාගතහොත් ඩොලර් මිලියන 70ක මුදලක් ගෙවීමේ පොරොන්දුව මත ඉන්දියන් සාගරය සිසාරා දැවැන්ත දිය යට මෙහෙයුමක් සිදු කිරීමට මූලික අඩිතාලමක් දැමුවා. නමුත් මෙහෙයුම අකණ්ඩව පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් දත්ත නොමැතිවීම හමුවේ එම උත්සාහයද නිරර්ථක වුණා. MH370 යානයේ අතුරුදහන් වී ටික කලකට පසු එහි සුන්බුන් කිහිපයක් අප්‍රිකානු වෙරළ තීරයේ සහ ඉන්දියන් සාගර දූපත් අසලට ගසාගෙන ගොස් ඇති බවට වාර්තා වූවා. බොහෝ විමර්ශකයන් අනුමාන කළා සේම එම සුන්බුන් MH370 ගුවන් යානයට අයත් ඒවා වුණා. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සමාජිකයන් සියල්ලම මියගිය බවට
මැලේසියානු රජය අනුමාන කළේ 2015 වසරේදී. මෙම ඛේදවාචකය සිදුවී වසර 9ක් ගත වුවත් යානය අතුරුදහන් වූයේ කුමන හේතුවක් නිසාද යන්න මැලේසියා විමර්ශකයන්ට තවමත් හඳුනා ගැනීමට නොහැකිව පවතිනවා. පවුල් සමාජිකයන් නැවතත් ඉල්ලා සිටියේ සෙවීමේ මෙහෙයුම් ආරම්භ කරන ලෙසයි. මැලේසියා ප්‍රවාහන අමාත්‍ය ඇන්තනි ලෝකයේ පවසා සිටියේ MH370 අතුරුදහන් වීම නැමැති පුස්තකය වසන්නට අවශ්‍ය වුවත් විශ්වාසනීය තොරතුරු ඉතිරිව ඇතනම් පමණක් සෙවීමේ අමතර මෙහියුම් ක්‍රියාත්මක කිරීමේ අවකාශය පිළිබඳ සොයා බලන බවයි. එක් උපකල්පනයක් වූයේ ගුවන් නියමුවන් දෙදෙනා සතුව පැවති මානසික දුර්වලතාවක් හේතුවෙන් යානයේ අතුරුදහන් වූ බවයි. නමුත් ඔවුන්ගේ පියාසැරි වාර්තා පුහුණුවීම සහ මානසික සෞඛ්‍ය මට්ටම් පරීක්ෂා කළ විමර්ශන නිලධරයන්ට සැකයක් උපද්වන තරමේ කිසිවක් දැකගත හැකි වූයේ නැහැ. අනෙක් අනුමාන අවස්ථාව වන්නේ ගුවන් යානය තුළ ප්‍රමාණවත් නොවන වායු පීඩක තත්ත්වයක් පැවතීමයි. එවන් තත්ත්වයක් යටතේ යානාවේ සිටි අයට ඔක්සිජන් ඌනතාව හයිපොක්සියා වැළඳෙන අතර ගුවන් නියමුවන්ට සිහියකින් යුතුව ගුවන් යානය පැදවීමට නොහැකිව එය අනතුරට ලක්විය හැකියයි. අවසාන සැකයේ ලෙස ත්‍රස්ත කල්ලියකගේ පැහැර ගැනීමකට ගුවන් යානය ලක් වූ බවත් ඔවුන් ට්‍රාන්ස්පොන්ඩරය සිතාමතාම අක්‍රිය කළ බවත් අනුමාන කෙරෙනවා. නමුත් මේ සියලු කල්පිතයන් ඔප්පු කිරීමටද ප්‍රමාණවත් සාධක හමුවෙන් නැහැ. MH370 යානයට නිශ්චිතවම සිදු වූයේ කුමක්ද යන්න තවමත් අභිරහසක්. මෙම වීඩියෝව ගැන ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. වීඩියෝව ලයික් කර අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝවෙන් හමුවෙමු. You fold, oh no.